Stop learning English in a wrong way. ඔගොල්ලෝ චෙරි කියන ෆෘට් එක කාලා ඇතිනේ. ඔව්. චෙරි කියන්නේ බොහොම රස පළතුරක්. මම අද ඔයගොල්ලන්ට මේ ලෙසන් එක කියලා දෙන්න යන්නේ චෙරි කියන ෆෘට් එකත් එක්ක අපි ඉංග්‍රීසි භාෂාවේ ඊටාම විරලව පාවිච්චි කරන යෙදුම් කීපයක්. පළවෙනි එක තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. දැන් මේ කවුරු හරි කිව්වොත් එහෙම මේ වගේ එකක්. උදාහරණයක් මම ඉස්සරහ දෙලා ඉන්නම්. He's a cherry boy. He's a cherry boy. කියලා කිව්වොත් ඒකේ අදහස ඔබට හිතා ගන්න පුළුවන් වේද? ඒකේ අදහස තමයි කිසියම් පිරිමි ළමෙක් ඉන්නවා නම් කවදාවත් ලිංගික ඇසුරක් කරලා නැති අපි එහෙම ළමෙක්ට කියනවා cherry boy කියලා. cherry boy. cherry කියන ෆෘට් එකට boy කියන වචනේ දාමයි පස්සේ හැදෙන අර්ථය. ඔබලන්ට ඕනනම් කාගෙන් හරි යාළුවෙක්ගෙන් අහන්නත් පුළුවන් are you a cherry boy කියලා. right? ඒත් එක්කම මේක අපි අනිත් පාර්ශවයට කාන්තා පාර්ශවයට දැම්මොත් කිසියම් වූ කෙනෙක් පළවෙනි ලිංගික අත්දැකීම ලබලා තියෙනවා කියන එක ඉංග්‍රීසියෙන් කියනකොට අපි පාවිච්චි කරන්නේ මේ cherry කියන වචනයත් එක්කම තමයි. ඒ තමයි pop one's cherry. pop one's cherry. ඒ කියන්නේ එයාගේ පළවෙනි ලිංගික ඇසුර අපි කියන්නේ virginity එක අයින් වෙනව නැති වෙනවා කියන අර්ථය තමයි ඒකේ වෙන්නේ. දැන් ඒකට උදාහරණයක් අපි ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට කියන්න පුළුවන් පිරිමි කෙනෙක් කිව්වොත් එහෙම මම එයාත් එක්ක පළවෙනි ලිංගික ඇසුර පවත්වපු පුද්ගලයා කියලා ඔයගොල්ලන්ට කියන්න පුළුවන් I popped her cherry. I popped her cherry. ගැහණු ළමෙක්ට කියන්න උවමනා වුණොත් එයා තමයි මගෙත් එක්ක පළවෙනි ලිංගික ඇසුර පවත්වපු පුද්ගලයා කියලා එයාට කියන්න පුළුවන් he popped my cherry කියන වචනේ. ඒත් එක්කම මම ඔබට කියලා දෙන්නම් මේ සමාජයේ තව වැරදි යෙදුමක් තියෙනවා මේ ලිංගික ඇසුරක් පවත්වනවට විශේෂයෙන්ම අපේ සමාජ කට්ටිය කියන සෙක්ස් කරනවා කියලා. ඒක වැරදි යෙදුමක්. ඒ වුණාට මේ සෙක්ස් කරනවා කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව ඔබට කියන්න පුළුවන් වචනයක් තමයි make love. make love. They made love. They made love. කියන වචනේ. ඊට පස්සේ මේවැනි අදහස් ප්‍රකාශ කරන්න ඕන වුණාම අර අනවශ්‍ය දේවල් කතා කරන්නේ නැතුව ඔබට මේ වචන පාවිච්චි කරන්න පුළුවන් යාළුවෝ අතර කතා කරනකොට. ඔබ මගේ ඉංග්‍රීසි පාඩම තෘප්තිමත් නම් YouTube මාව subscribe කරන්න, Instagram, Facebook, TikTok මාව follow කරන්න, like කරන්න, share කරන්න. ඉංග්‍රීසි හරි ලේසි. Try English with Troy.